හෙලෝ කොහොමද ඔයාලට? ඔන්න ඉතින් කාලෙකින් අපි දෙන්න එළියට ගියා. අපේ ගෙවල් ළඟම තමයි මේ හොට්පොට් ප්ලේස් එක තියෙන්නේ. ඇත්තටම ගයිස් මේක නම් හරිම ඉන්ට්‍රස්ටිං එක්ස්පීරියන්ස් එකක්. මෙන්න මේ ලොකුම ලොකු බෝල් එකට අපි කැමැතිම අයිටම්ස් ටික කලෙක්ට් කරගෙන කවුන්ටර් එකට ගිහිල්ලා දෙන්න තමයි තියෙන්නේ. ඉතින් එයාලා අපෙන් අහනවා මොකක්ද ඕන සුප් රෙසිපි එක කියලා. ඉතින් අපි ඒ චූස් කරේ ලක්සා සුප් එක. මෙතන ගොඩක් මීට් අයිටම්ස් තියෙනවා. අපි දෙන සිලෙක්ට් කරේ චිකන් අයිටම්ස්. මෙතන එක එක වෙරයිටිස් වල නූඩල්ස් තියෙනවා. ඉතින් අපිට කැමති නූඩල් එකක් මේකට ඇඩ් කරගන්න පුළුවන්. හැමදාම මෙතනින් යද්දි අනේ මේකට යන්න තිබ්බනම් හරිම ෂෝක් කියලා වගේ හැඟීමක් එනවා. ඉතින් මේකට යන්න ලැබුණ එක ඇත්තටම හරිම සතුටුයි. ඒ වගේම චීස්, වෙජිටබල්ස්, එතකොට ඕනම දෙයක් ප්‍රෝන්ස්, ඒ වගේ ඩම්ප්ලින්ස්, ඒ වගේ දේවලුත් මෙතන තියෙනවා. ඉතින් අපිට ඒවත් ඇඩ් කරගන්න පුළුවන් අපේ මේ සුප් බෝල් එකට. ඉතින් ගයිස් අපි දෙන්න හරිම ආසාවෙන් බලාගෙන හිටපු අපේ ලක්සා සුප් එක තමයි මේ විදිහට ගෙනල්ලා තියෙන්නේ. ඒ වගේම මේ පැකේජ් එකට ඉන්ක්ලූඩ් වෙනවා රයිස් බෝල් එකකුත්. මේ ප්ලේස් එකේ කියුට් ලුක් එකක් තිබ්බා. ඉතින් මං පොඩි වීඩියෝ එකකුත් කරගත්තා. හරිම ලස්සනයි මේ බලන්නකෝ. එහෙනම් ගයිස් අපි වැඩි කතා බහ නැතුව වැඩේට බහිමුනේ. හිතුවටත් වඩා ගොඩක් රසට තිබුණා. මෙන්න මේක ගැන කියන්න ඕන. මම ෆිෂ් කේක් එකක් ගත්තා. මේක මම ෆස්ට් ටයිම් try කරපු එකක්. ඒකේ මං එක්ස්පෙක්ට් කරපු රසක් නම් තිබ්බේ නැහැ. මගේ ටේස්ට් එකට ඒක සෙට් උනේ නම් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි දෙන්න කාලෙකින් අපි දෙන්නටම හදාගත්ත ටයිම් එක ස්පෙන්ඩ් කරේ. මට හිතෙන දෙයක් තමයි මේ වගේ පුංචි මූමන්ට් එකක් හරි ගත කරන්න මනුස්සයෙක්ට ඕන කියලා. මේ මිනි ව්ලොග් එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම thank you. එහෙනම් අදට ගිහින් එන්නම්. bye bye. පරිස්සමින් ඉන්න.